සුබ උදෑසනක් වේවා. ෆ්‍රැන්සිස් කුකින් channel එකට මම ඔයාලා එකතු කරගන්නේ. ඉතින් මම අද වටලප්පමක් හදන්න යන්නේ. ඒකට අවශ්‍ය කරන ප්‍රමාණවල තමයි මේ තියෙන්නේ. බිත්තර 9යි. කිරි කෝප්ප දෙකක් විතර, අඬු කෝප්ප දෙකක් විතර. ඕනේ කිතුල් හකුරු. මේක ග්‍රේට් කරගන්න ඕනේ. හෙනසාල් මේ කුඩු කරලා තියෙන්නේ මේ ලුණු. තව පත්පැණි ටිකක් කරලා ගන්න ඕනේ. පාට වැඩි කරගන්න ඕනේ නම් මේ විදිහට ග්‍රේට් කරලා ගන්න. කරගන්න හදන්නේ. ඉතින් දැන් අපි හදන්න ගන්නේ වටලප්පන් එක. දැන් මේ පොල් කිරි දාලා ඉස්සෙල්ලා හකුරු ටික දිග කරගන්නවා. මේ හකුරු ටික ග්‍රේට් කරලා තියෙන්නේ. හකුරු බෑවකින් භාගයක් විතර ගන්න. මොකද මේ හකුරු ටික පොල් කිරේ දිය කරන්න කියන්නේ මේ හකුරු වල බැරි වෙලාවක් තිබුණොත් හීනි වැලි වගේ බඩට යනවනේ, කැවෙනවනේ. ඒ හින්දා අපි ඒක දිය කරලා ගමු. දිය කරලා පෙරලා ගමු. ඉතින් මේ අපි හකුරු දිය කරගත්තු ටික පෙරා ගන්න ඕනේ වැලි ඇති හින්දා. දැන් ඉතින් දානවා අපි මේ පත්යනි කරගත්ත ටිකත් පෙරලා ගන්නවා. ඊට අපි බිත්තර ටිකත් මේකට එකතු කරනවා. හොඳට ඒකට ලුණු ටිකක් වෙන්න දා ගන්නවා. හෙනසාල්ලට 3ක් විතර කුඩු කරගත්තා. හෙනසාලු ලුණු එකතු කරගත්තා. දැන් අපි හොඳට මේක කලවම් කරගන්නවා. පැණි රස මදි නම් සීනි හැන්දක් දෙකක් දාගන්න. මම නම් දැම්මේ නෑ. දැන් ඉතින් අපි මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් ඊළඟට දා ගන්න ඕනේ තැටියකට. දානවා මේ තැටියට. දැන් අපි මේක මේ උණු වතුර දාලා බොයිල් කරගන්න ඕනේ. මේක උඩින් තියන්නේ වතුරට උඩින් තියන්න ඕනේ. මේ වගේ තැටියක් තියලා මේ තියෙන්නේ. මේ වගේ තැටියක් තියලා රයිස් කුකර් එකේ වුණත් අපිට මේක තඹ ගන්න පුළුවන්. එහෙනම් අපි හදමු දැන් ඊළඟට. දැන් ඉතින් මේ ආකාරයෙන් වහ ගන්න ඕනේ. මම නම් අද මේ ලන්සීට් එකකින් වහලා හිල් කළා. හිල් කළා මෙහෙම වහන්න. වහලා වතුර බොයිල් වෙනකොට මේකත් තියන්න. හරි. ඔන්න ඉතින් මම වටලප්පම් එක තම්බලා හොඳට දැන් කපලා ලස්සනට මේ ඩෙකරේෂන් කරලා තිබ්බා. ඉතින් ඔයාලා මං නැවත හමු වෙනතුරු මම නවතින්නම්. ෆ්‍රැන්සිස් කුකින් channel එකට ඔයාලා දාන්න, මට subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරලා දාන්න. ඉතින් මම නැවත ඔයාලව හමු වෙනතුරු සුබ දවසක් අදට.